මචන්ලා අද අපි කතා කරන්න යන්නේ ලංකාවේ ක්‍රූසර් බයික් පිස්සන්ගේ අවධානය සම්පූර්ණයෙන්ම වෙනතකට හරවන්න පුළුවන් පෙනුමෙන් විතරක් නෙවෙයි තාක්ෂණයනොත් අතිශය වෙනස් දැවන්තයෙක් ගැන. මේක නම් ලේසි වෙන්නේ නෑ අනිත් අයට. ඒ තමයි බෙන්ඩා නැපෝලියන් බොබ් 250. මුලින්ම අපි බලමු මේ රෙට්‍රෝ ක්ලාසික් කියන කැටගරි එකේ තේරුම මොකක්ද කියලා. සරලවම කිව්වොත් මේක ක්ලාසික් ඇස්තටික්ස් සහ මොඩර්න් ටෙක්නොලොජි එකතු වුණු මාරම කලාවක්. රෙට්‍රෝ ක්ලාසික් කියන්නේ මොකද්ද? මේ වර්ගයේ බයික් වල තියෙන්නේ 1950s 60s දශකවල තිබුණු ඒ ටයිම්ලස් ඩිසයින් එක. හැබැයි එන්ජිම සහ චැසි එක ඇතුළේ තියෙන්නේ ABS, traction control වගේ අති නවීන තාක්ෂණය. ඒ නිසා ඔයාලට වින්ටේජ් පෙනුම ලැබෙනවා වගේම මොඩර්න් බයික් එකක් තියෙන රිලයබිලිටි එකක් ලැබෙනවා. බෙන්ඩා නැපෝලියන් බොබ් 250 අයිති වෙන්නේ කොයි කැටගරි එකටද? මේ බයික් එක ප්‍රධාන වශයෙන් අයිති වෙන්නේ බොබර් තියෙන කැටගරි එකටයි. රෙට්‍රෝ ක්ලාසික් පවුලේම ඊටාම ප්‍රසිද්ධ අංශයක් තමයි මේක. බොබර් එකක තියෙන විශේෂත්ව මෙන්න මේවා. මිනිමලිස්ට් බොඩි වර්ක්. බයික් එකේ අනවශ්‍ය ෆේරින්ග්ස් හෝ ප්ලාස්ටික් කොටස් අයින් කරලා එන්ජිම සහ චැසි ෆ්‍රේම් එක හොඳක පේන්න හදපු නිමාවක් තියෙන්නේ. සිංගල් සීට් සෙටප්. මේකෙන්නේ ෆ්ලූටිං පෙනුමක් තියෙන සෝලෝ සීට් එකක්. තනියම තමයි යන්න වෙන්නේ මචල්ලා. ෆැට් ටයර් ප්‍රොෆයිල්. අපි කලින් කතා කරපු ඒ චොක්ලට් පැටර්න් මහත ටයර් දෙක නිසා බයික් එකට ඉතාමත් රගඩ් සහ මසල් පෙනුමක් ලැබෙනවා. ඒ ටයර් දෙක දැක්කම පිස්සු හැදෙනවා. ලූස් ලං ස්ටාන්ස්. බයික් එකේ උස සීට් හයිට් එක ගොඩක් අඩුයි. ඒ වගේම දිගු වීල් බේස් එකක් තියෙන නිසා පාරේ යනකොට නියම ස්ටැබිලිටි එකක් සහ ක්‍රූසින් අත්දැකීමක් ලැබෙනවා. ඉතින් මචල්ලා බෙන්ඩා නැපෝලියන් බොබ් 250 කියන්නේ මේ බොබර් කලාවට අති නවීන මල්ටි ලින්ක් සස්පෙන්ෂන් වගේ ටෙක් ෆීචර්ස් එකතු කරලා හදපු ලංකාවේ පාරවල් වල දකින්න ලැබෙන දුර්ලභ ගානකේ මොඩර්න් වින්ටේජ් මැෂින් එකක්. ලංකාවේ ක්‍රූසර් බයික් හොල්ලන්න ආපු දැවැන්තයා බෙන්ඩා නැපෝලියන් බොබ් 250. ලංකාවේ රුපියල් 30 lakhs වැනි මිලකට එන මේ බයික් එකේ විශේෂත්වය මොකද්ද? ඇයි මේක මෙතරම් විශේෂ වෙන්නේ? අපි විස්තරාත්මකව බලමු. 1. ලංකාවේ දකින අමුතුම සස්පෙන්ෂන් එක මල්ටි ලින්ක් සස්පෙන්ෂන් ෆෝක් එකක්. මේ බයික් එකේ තියෙන විශේෂම දේ තමයි ඒකේ ඉස්සරහා සස්පෙන්ෂන් සිස්ටම් එක. සාමාන්‍ය බයික් වල තියෙන ටෙලිස්කෝපික් ෆෝක් වෙනුවට මේකේ තියෙන්නේ මල්ටි ලින්ක් සස්පෙන්ෂන් ෆෝක් එකක්. මේක බයික් එකට නියම රෙට්‍රෝ මෙකැනිකල් පෙනුමක් ලබා දෙනව විතරක් නෙවෙයි පාරේ තියෙන ගැස්සීම් ඉතා හොඳින් පාලනය කරලා සුවපත ගමනක් ලබා දෙන්නත් උදව් කරනවා. පිටුපස්සට ඩුවල් හයිඩ්‍රොලික් ෂොක් ඇබ්සෝප්ෂන් සිස්ටම් එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. V-twin එන්ජිම සහ ගියර් පද්ධතිය. 250cc එන්ජිමක් වුණාට මේක ඇතුලේ තියෙන්නේ V-twin 8 valve liquid cooled එන්ජිම එකක්. පවර් අශ්ව බලය 25.5යි. ටෝක් එක නිව්ටන් මීටර් 25යි. ක්ලච් මේකේ ස්ලිපර් ක්ලච් එකක් එන නිසා හදිස්සි අවස්ථාවකදී වුණත් ඉතා පහසුවෙන් සහ ආරක්ෂිතව ගියර් මාරු කරන්න පුළුවන්. මාරම පෙනුමක් දෙන ෆැට් ටයර් සහ වීල්. මේ බයික් එක පාරේ යනකොට ඕනම කෙනෙක් හැරිලා බලන්නේ මේකේ තියෙන මහත ටයර් සෙට් එක නිසා. ෆ්‍රන්ට් ටයර් 130/80 18 inch වීල් එකක්. රියර් ටයර් 160/70 18 inch වීල් එකක්. විශේෂයෙන්ම මේකේ පිටුපස්සේ තියෙන 160 mm මහත ටයර් එක නිසා බයික් එකට ඉතාමත් ගම්බීර බොබර් පෙනුමක් ලැබෙනවා. මේ ටයර් වල තියෙන චොක්ලට් පැටර්න් එකක්. ඒ කියන්නේ all terrain රළු ටයර් රටාවක්. මේකෙන් පාරේ යනකොට පදිරි නෑ මචල්ලා. තාක්ෂණීය සහ ආරක්ෂාව. ටෙක් ස්පෙක්ස්. බ්‍රේක්ස් ඉදිරිපස 320යි සිංගල් ඩිස්ක් සහ පිටුපස්සේ 260යි සිංගල් ඩිස්ක් බ්‍රේක් පද්ධතියක් තියෙනවා. ආරක්ෂාවට ABS වගේම traction control එකත් මේ මිලට ඇතුළත්. අලුත්ම මාදිලියේ V-shaped headlamp එකක් සහ සීට් එකටම සම්බන්ධ වුණු integrated seat back light එකක් මේකේ දකින්න පුළුවන්. වෙනත් වැදගත් තොරතුරු. බර බයික් එකේ මුළු බර curb weight එක 182 කිලෝග්‍රෑම්කට වෙනවා. සීට් එකේ උස 748ක් මිලිමීටර් විතරයි. ඒ නිසා උස අඩු කෙනෙකුට උනත් මේක පාලනය කරන්න එක ලේසි. ඉන්ධන ලීටර් 9.5ක ටැංකියක් තියෙන්නේ. ලීටර් එකකින් කිලෝමීටර් 32ක් එහෙම නැත්නම් 3.1 ලීටර් per 100 කිලෝමීටර් වගේ දුරක් යන්න පුළුවන් කියලා තමයි සමාගම කියන්නේ. අවසාන අදහස. ඉතින් මචල්ලා අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේකයි. මේ බෙන්ඩා නැපෝලියන් බොබ් 250 කියන්නේ නිකම්ම බයික් එකක් නෙවෙයි. නියම කස්ටම් බොබර් ලුක් එකක් ෆැක්ටරි එකකින්ම එන භාණ්ඩයක්.
30 ලැක්ස් කියන්නේ ලොකු ගානක් තමයි. හැබැයි අර අමුතුම විදිහේ සස්පෙන්ෂන් එක, V-twin සද්දය සහ පිටුපස්සේ තියෙන ඒ දැවැන්ත 160mm චොක්ලට් ටයර් එකක ලැබෙන King of the Road පිනුම එක. මේක පැදගෙන පාරට බැස්සම මොකද්ද බම් මේ බයික් එක කියන අහන්නේ නැති කෙනෙක් නැති වෙවි. ඉතින් මචන්ලා මේ දැවැන්තයා ගැන ඔයාලගේ අදහස මොකද්ද? පහලින් අදහසක් කොටාගෙන යන්න. තවත් මේ වගේම පට්ට බයික් එකක විස්තර අරන් ආයෙත් හම්බ වෙමු. ජය වේවා මචන්ලා.